ඔන්න යාළුවනේ මගේ ඩබින් වලට ඇබ්බැහි වුණ තවත් පිරිසක් අපිත් එක්ක තවත් ලොග් එකකට එකතු වෙනවා. එලිනා මගේකට ගියරෝ. අයියෝ මේ කන්දේ ගෙදර තාම නෑනේ. එහෙම කිව්වද නෑ? එහෙම කිව්වද? කොහොමද මගේ හෝම් එක? පික්කු කන්දේ කිව්වා. How about my home? What do you feel? කියන්නේ? Do you have any feel about? මේක අරගෙන ඇවිල්ලා hina වුණා. අයි මේක අපල්ල hina වුණේ. ඇයි? ඒ පත්තය මේ ගහලා තියෙන්නේ. ගන්දේ කොහෙද මේ ගහලා තියෙන පත්තය කියන්නේ. පත්තය. හරි පුතේ. එහෙනම් තවත් travel with wife ගෙන් views ටිකක් ගන්න පුළුවන් අවස්ථාවක් එනවා. එහෙනම් බොරු මේ බලලා යන්න නෙවෙයි මගේ මේ ස්ටුඩියෝ එක පටන් ගත්තත් හරි ජීවිතේට ඇවිල්ලා නැහැ. හරි ඒ උනේ. ඔව් මං ගිහිල්ලත් නැහැ. දැන් එන්න ඉතින්. come බලලා කියන තාත්තා එකද right එන්න right එන්න what a beautiful wow this is so නේද අයියාගේ ස්ටුඩියෝ එක නෝ sorry බොරු කියන්න එපානේ මොකද ඇයි මොකද මෙයාද පුතේ මෙයාව මන් දෙන්නම් ඔයාට හරිද අයින් දෙන්න ඕනේ ඒක නැන්න කියන දීපු එක හරිනේ you are correct ඔය තාරාව නැති වුණොත් මම මගේ ජීවිතේ නැති කරගන්න ඕනේ being high demanded නේ charges අහලා වැඩි පටන් ගමුද මේක අයිගල් ලක්ෂ ගානක් ඔව් අපිට මේ අපි මේ නිකන් අපේ Facebook එකේ දාන මේ TV එකේ යන කමාෂ මේ අයිගල් රුපියල් 15000ක් විතර කිව්වා ඔව් අඩේ කියන්න ගන්න නැතිුණා දැන් 5000ක් කිව්වොත් කොහෙන් ගෙවන්නේ ස්ටුඩියෝ එකටයි AC එකටයි මයික් ෂෙය කම්පියුටර් ෂෙය ළමයාගේ වොයිස් එක ලයිසන්ස් software එක ඔක්කොටම 500යි කියලා නම් මේ 10000ට වැඩියෙන් කියයි ඔව් ඒක තමයි දැන් මම බයයි 5000ට වැඩි 5000 ටිකක් හරි මොනාරි කරලා දැන් තේරෙනවා නේද අපිව කේවල් කරන තත්ත්වය අපිව දාන තියෙන තැන පේනවා නේද ඒ අපිව ඇගීමට රැක්කෙන්නේ අපිව ඇගීමට රැක්කෙන්නේ මම කියන්නේ ඕගොල්ලෝ අපේ වැඩ මෙහෙමනේ කරන්නේ හරි කොහමද අපිට අග යන්න කොහෙද ගිහිල්ලා නිකන් තමයි ඩිලාන අපිට මේක කරලා A few moments later. චමරි ඒක බොන්න මගේ එක චමරි ඒක බොන්න ඔව් අයි සීතලේ යන කියන්න ඕනේ ඔල්රෙඩි පේනවනේ බං සීතල බව නෑ මන් දෙකක් දාලා දෙන්නම් චමරි මේ තේ එකක් බොමු දෙකයි චමරි ක්ලයිමේට් එකත් මෙහෙම තියෙන එක තේ එකක් බොමුද කියලා එක්කත් දාමු මොකද කියන්නේ චමරි ඒක බොමුද ඔව් චමරි ඒක බොමුද now you have to mute the thing because we are going to dubbing this video okay you can read the mood and I know what happening you can see from here okay just come that chuttak harenda right no you can say that look this මේ බලන්න yeah අයිද බ මේකට ඇහෙන්නේ no it pick අන්න අතර කඩයක් තියෙනවා හරි මාක් හරි මම මොකද එතන කිව්වේ අතර ඒක බොමුද නෑ කවුලන්න ආ ඒක වලුනේ මගේ දාන් ගිහලා ඔව් එහෙම කින් එක දාන්නේ මේ හඬකයින් කලාව පුතා අගෙන ගන්න මගේ ඒක තමයි කොපි කරගන්න ආවද කොපි කරගෙන යන්න හරි ඒ කියන්නේ දැන් ඒක කොපි කරගත්තා ඔයා හඬකයින් ශිල්පියා නම් ඔව් සම්පූර්ණ එපිසෝඩ් එක ඔයා වොයිස් කරන්න ඕනේ ඊට පස්සේ තමයි ඊළඟට වොයිස් කරන්නේ අපි තුන් එක ක්‍රවුඩ් අවස්ථාවක් කියලා ඒ තුන් දෙනාම එකතු වෙලා හරිද එදත් කරේ අපි එහෙමනේ ඔව්. මගේ එක ඔක්කොම ඉවර කරා පැහැදිලිද පුතා හරි 35000යි මේකට නොමිලේ 35000යි ක්ලාස් ෆීස් එහෙමද නෑ මේකටත් ගන්නවද වෙනම ඔව් අදට අඩුවෙන් ඒකට ගන්න උනේ thank you අපුඩක් ප්ලෙෂර් කීපා thank you නෑ එච්චර කැටයන් දාන්න එපා නිකන් නෝමල් කීපා මම සෑහලින් කීපා Thank you. thank you පුතා මේ ඒකට අපි කියන්නේ ලිප් රීඩින් කියලා තොල් කියවීම පුතා එතකොට ඒ ඔයාලට පුළුවන් නේ කොහොමද හොඳට උනේ අර ලොකුඩක් කටාරින්න එපා ලාවට උනේ නේ ඔන්න ඔහම යද්දි මෙතන කෝපි එකෙද්දි තකට කොටස් කලකට කොටස් කටස් කරලා දාන්න පුළුවන් කියන්නේ මොකක් ඇත්තට කියන්නකෝ
අයියෝ කෝප්පේ දෙක අදින හද්දේ. ආව්. කටින් දාන්න පුළුවන් මට. කටින් කොහොමද මන් දාන්නේ? කදාම් බල. ඒ ටකට කොටස් කඩස් කරස්. අපිට දැන් ලයිව් එක කිව්වා. ඕ දෙක බලන් ඉන්න එකක් කියලා හිතන්නේ. එන ඊළුවක් කෑයක. චමරි මේ පාර නෑගන් යනකොට වීවරන් යන්න. චමරි මේ පාර නෑගන් යනකොට වීවරන් යන්න. අපි ගිහලා එන්න. අපි ගිහලා එන්න. අර හරි ගිහලා එන්න. නෑ අපි ගිහලා එන්න. අපි ගිහලා එන්න. අන්න අපි ගිහලා එන්න. Okay bro, it's my turn. තුඩු ගලන්නේ අම්මට සිරි මචං ඒ අර අර තුල් පාරවල් වල යද්දි මචං වෙන්නම ලයින් නෑ. ඒ කියන්නේ ඔබ කියන්නේ අපි කොහේ නම් ඔයාලට නම් මම ලොකු සීන් එකක් නැත්නම් කොහමත් ගමේනේ අර නුවරට හද්ද දොටේනේ ඉන්නේ. නයිස් ටොපික්. නංගි වාගෙද පානතුර හිරන්නේ. නෑ මෙහෙමයි. ඒක ඩිලාන්ට ඇත්තටම මොක ලොකු සීන් එකක් නැහැ. මොකද ඩිලාන් කොහොමද ඩොටේ කියන්නේ නුවර කියලා නුවරට තා කිලෝමීටර් කීයක්ද? 14යි. තව පැයක් විතර යන්න ඕනේ නේද? 14යි. යන්න ඕනේ. ඉතින් ඒ නිසා අර කියන්නේ දැන් අපි කිව්වට මේ ලස්සන විදිය ඇලි පෙනලා හරි ලස්සනයි නේද කියලා එහෙම ලොකු සීන් එකක් නැහැ. කොහොමත් ගමේනේ ඉන්නේ. හැබැයි වාසනාවන්ත අපි එහෙම නෑ කියන්නේ වාසනාවන්ත. ඔව්. අර තියෙන කඩයක්. තව එකක් ගමු. අර තියෙන කඩයක් තේ තියෙනවා වගේනේ. අක්කේ කිරිත එකක් බමුද? තව ලව් කියනවා වනේ. අක්කේ කිරිත එකක් බොමුද? අක්කේ කිරිත එකක් බමුද? ආන්නයි. අක්කේ කිරිත එකක් බමුද? Thank you. Thank you. මේ ඒක මහන්න. ඒකම ගන්න බා. Thank you. අඩ මේක බලාගෙන කියපන්. අනේ මම බල ළමයා මොකද කරන්නේ කියලා. මම මේ බලන් ඉන්නවා. මේ කොහෙද මෙහෙම බලාගෙන thank you ගහනවා. Thank you. මාර රසයිනේ තේක. තවඩ හැපි කියමුද අපි ඒක? මාර රසයිනේ තේක. ඔයා ටිකක් ඒක චුට්ටක් අර ලස්සන කියන අක්කේ උනාදානද මේක හැදුවේ? අක්කේ මොනවාදාලද මේක හැදුවේ? ඒ කියන්නේ අන්න එහෙම අර පොඩි ජෝයි එකක්. අක්කේ මොනවාදාලද මේක හැදුවේ? client brief එක. right. okay client brief. මේ දිලන්න. okay. අයි ඒ කියන්නේ මේ මෙහෙම මේ කොණ්ඩේ උඩට ගැට ගහලා ඉයි මේ. ඇයි? මොකද්ද? ඔයා තුටුනේ. එතන මේ කවුද? මේ මම්මියක් වගේ උතර තියෙන කවුද මේ? පඩි වෙලා යයි මොටසි. ඔඩේ. give me 5. give me 5. 5. එතන මේ කවුද? මේ අම්මා. මේ තාත්තා. ඒ කියන්නේ මේ තාත්තගේ රවුල මේ කොණ්ඩේයි මෙහෙම. හරි නෑ නෑ මේ ඇඳලා තියෙන්නේ මොකද්ද? මේකයි කම්පියුටර්. චා. කන් දෙක තමයි මාරු. ඉතර කතර දෙනවද පුතේ මාව? අක්කගේ ආදරේ, අල්ගුණේ, දීවයි මේ තුනම එකතු කරලා හදපු නිසා හරිම රසයි තේක. අපෝ බකමුණෙක් වගේ. ඒ වගේනේ. ඔව්. හරිම උසරයි. ඔයාට බකමුණ මොන හරි ඉඩක් කරනවනේ මට කතා කරන්න. හොඳයි නේ ඔය. බකමුණට. ඔව් නේද? ඔව් නේද? අරන් යන්නේ. ඔව් නේ. අරන් යන්නේ. ඔව් නේද? එහෙනම් අරගෙන යන්න. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වීවා. පුරුදු වෙලා රියැක්ෂන් මෙන්න මේ විදිහට දැක්කද? ලස්සනට රියැක්ට් කරන විදිය. ළමයින්ට කියන්නේ මේ. එහෙනම් සුබ අලුත් අවුරුද්දක් වීවා. මේ නව වසර හැපි තියාගන්න. මේ නව වසර උකුතේ රසයෙන් පිරිපුන් අවුරුද්දක් කරගන්න නෑගම්මන හැමෝටම හොඳම වීවා තේහිකින් සංග්‍රහ කරන්න. ඒක තමයි වීවා තේසිරිත. A few moments later. එහෙනම් යාළුවනේ ලංකාවේ අංක 1 YouTube නාලිකාව. ඩබින් YouTube නාලිකාවේ නාලිකාව ඩබින් නාලිකාව travelling wives ද? ඈ? ඒතර සෙල්ෆි කපල්? එහෙනම් යාළුවනේ වීඩියෝ එක ඉවරයි. අපි ආමු ඒක ක්‍රෙඩිට් දාගන්න මේ. කසුන්ගෙන් මේ ඩබින් එක ගැන ඔයාට දැනන හැඟීම. ඔය ඇත්තටම මේ කරගත්තා වූ කුසල කර්මයේ මහිමයෙන් ලබන ආත්මෙත් ඩබින් කරන්න ලැබෙන්න කියලා ට්‍රැවල් කරන්න වයිෆ් කෙනෙක් නැතුව කෙල්ලෙක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නෑ ඇත්තටම මේ ඩිලාන්ගේ වැඩ හොඳයි. ඉතින් අපිට අන්තිමට මේ කියන්නකෝ නැත්තම් මේක මේ අපිට ගෙවීමක් කරන්න වෙන නිසා. දැන් කොහොමද අපි ගෙවීමක් කරන්නේ? මොකද ලොකු shout out එකක් අපි මෙතනම දුන්නා. shout out plus tax plus payment. සෑහෙන දේවල් ඉගෙන ගත්තා අපි මේ දැන් මේ. සෑහෙන දේවල් ඉගෙන ගන්නතර බෑ. ඩබින් පැත්තේ දේවල් ඉගෙන ගත්තා ඩිලාන්ගෙන් පොඩ්ඩක් වොයිස් කොහොමද මේක බැලන්ස් කරගන්නේ. මොකද අපිත් ආසයි ඔය ටයිප් එකේ කන්ටෙන්ට් ඉස්සරහට අප්ලෝඩ් කරන්න. මොකද අපේ කාලේ ඉතුරු වෙනවා. ඉතින් ඒක ඩිලාන්ම තමයි අපිට කිව්වේ. මේ ඉතින් අපේ කාලේ ඉතුරු කරගන්න පුළුවන් ෂූට් කරද්දි මොකද අපි වොයිස් කට් ගන්න සමහරවල් නේද මරි. ලොකු වෙලාවක් ගන්න. ඒක අපිට ඩබින් වලින් කරගන්න ගේමක් ගහ ගන්න පුළුවන්. අපේ වෙලාවත් පොඩි එන්ජොයි කරන ගමන්. ඔව් පොඩ ඩිලාන් අපේ ගේ ළඟ වගේ හිටිනම් පොඩ්ඩක් ඇත්තටම තවත් හොඳයි. වටිනවා. මේ එන්නේ දැන් අපේ ගෙදර.
හරි. අපිට කන්නවත් දුන්නේ නැහැ මෙහෙට ආවා කියලා ඒවත්. ඔව් අපිට ඒව කියන්න ඕනේ නැත්තම් මේකක්වත් නැහැ මේ ස්ටුඩියෝ එකට ආවට මම මේ රෝස් පාන් ගෙනහලා සම්බෝල හදලා. ඔය මොනවද චිකන් පරිප්පු හදලා. කැපචිනෝ හදලා දීලා උදේ හවස. අර කලින් vlog එකෙන් ඒ ඉස්සෝ එහෙම කන්න දෙන විෂුවල් ටික අයින් කරපන්. ඉස්සෝ 3යි. ඉස්සෝ 3යි ගණන් කරලා දුන්නේ. හැලියේ හිටියා ඉස්සෝ 12ක් විතරයි. ඉස්සෝ 3යි දුන්නේ. ඉස්සෝ 5යි දීලා තියෙන්නේ. ඉස්සෝ 5යි දීලා තියෙන්නේ. හරි බොමු එන්න වාඩි වෙන්න. අන්න එතන ඈ. ඒක ගොඩ ඉක්මනට එනවා. හරි බොමු එන්න වාඩි වෙන්න. දීවදාරණන් හැදුවේ. ඒකයි උකුවට රසට තියෙන්නේ. right? දීවදාරණන්ගේ හැදුවේ ඒකයි උකුවට රසට තියෙන්නේ. very good. Sha! What a student. දීවදාරණන්ගේ හැදුවේ ඒකයි උකුවට රසට තියෙන්නේ. අර අහිංසක ටෝන් එක මේන්ටේන් කරගන්න. දීවදාරණන්ගේ හැදුවේ ඒකයි උකුවට රසට තියෙන්නේ. එසේම වේවා. එසේම වේවා. එසේම වේවා කියලා දාන්න එපා. එසේම වේවා. right travel with wife ගේ වීවා ඇඩය ඔන්නම තමයි වොයිස් කරේ travel with wife උයි wife ගේ දුවයි මෙයා නෙමෙයි දුව එලින තමයි දුව ඒ දෙන්න කැරක්ටර් එක හැර අර තව අක්කා කෙනෙක්ගේ කැරක්ටර් එකක් තිබ්බ අර කඩේ ඉන්න කඩේ අයිතිකාරී අක්කා ඉතින් ඒ අයිතිකාරී අක්කට තමයි අපේ ළමයෙක් වොයිස් කරේ එහෙනම් ඉතින් මේ වගේ ඩබින් බලන්න ඕන නම් දිගටම අපි subscribe කරන්න follow කරන්න share කරන්න like කරන්න මේ වගේ අපූර්ව වීඩියෝ බලන්න දිගටම ටින් 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 ගාලා ඔබ ඉන්න